පුතේ තවත් කල්පනා කරනවද මේ රෑ තිස්සේ? දැන් ඕක නවත්තන්න කවීෂ. නැන්ද කාමරේ දොරකඩට ඇවිත් එහෙම අහද්දි මම ගැස්සිලා ගියා. මම හිටි බැල්කනි එකේ අත්වැයට බර දීගෙන ඈත පේන පාර දිහා බලාගෙන. මගේ අතේ තාමත් නිෂාදිගේ ෆොටෝ එකක් තිබුණා. එයා මාව දාලා ගිහින් දැන් මාස 3ක්. ඒත් ඒ වේදනාව තාම අඩුවක් නෑ. මම හිටි මගේ අම්මගේ නංගි. ඒ කියන්නේ මගේ නැන්ද ගාව. නැන්දගේ මහත්තයා මගේ මාමා රටේ ඉන්නේ. මේ ගෙදර හිටි නැන්දයි මායි විතරයි. නෑ නැන්දේ මට නිින්ද ගියේ නෑ. මම බොරුවක් කිව්වා. නැන්ද හෙමින් සැරේ මගේ ළඟට ආවා. රෑ බෝ වෙලා තිබුණ නිසා සීතල හුලඟක් ඇඟේ වදිද්දි මට තවත් පාළුවක් දැනුණා. නැන්ද ඇඳගෙන හිටි ලා පාට නයිටි එකක්. වයස අවුරුදු 35ක් විතර වුණාට නැන්ද තාමත් ගොඩාක් ලස්සනයි. මාමා රටේ ඉන්න නිසාද මන්දා නැන්දගේ ඇස්වල ලොකු පාළුවක් හැම වෙලේම රැඳිලා තිබුණා. මම දන්නවා පුතේ ඔයාට අමාරුයි කියලා. ඒත් කෙල්ලේ ගියා කියලා ඔහොම ජීවිතේ විනාශ කරගන්න එපා. ඔයාට තව කොච්චර කල් තියෙනවද? නැන්ද මගේ පිටට අත තියලා පිරිමදින ගමන් කිව්වා. මට එයාව අමතක කරන්න බෑ නැන්දේ. ඇයි එයා මට එහෙම කළේ? මම එයාට පණ වගේ ආදරය කළානේ. මගේ ඇස්වලට ආයි කඳුළු ආවා. නැන්ද මගේ අතින් අල්ලලා එයාගේ පැත්තට හරවගත්තා. අපි හැමෝටම දුක තියෙනවා කවීෂ. ඔයා හිතනවද මම මේ ඉන්න විදිහට මගේ හිතේ දුකක් නෑ කියලා? මාමා රට ගිහින් දැන් අවුරුදු 2ක්. එයා එහෙ සල්ලි හම්බ කරනවා. ඒත් මම මෙහෙ තනියම මේ පිටි හතරට කොටු වෙලා. මටත් පාළුයි පුතේ. මටත් ඕන කෙනෙක්ගේ ආදරයක්, උණුසුමක්. නැන්දා එහෙම කියද්දි මම එයාගේ මූණ දිහා බැලුවා. එයාගේ ඇස්වල කඳුළු පිරීලා. එදා තමයි මට තේරුනේ මම විතරක් නෙවෙයි නැන්දාත් ඉන්නේ ලොකු පීඩනයකින් කියලා. මට නිකමට හිතුණා නැන්දාව බදා ගන්න. මම හෙමි නැන්දගේ කරට අතක් දාලා එයාගේ ඔළුව මගේ පපුවට තුරුළු කරගත්තා. අඬන්න එපා නැන්දේ, මම ඉන්නවනේ ඔයාට මම කිව්වා. නැන්ද මගේ පපුවට හේතු වෙලා ටික වෙලාවක් හිටියා. මට හරි මහන්සියි පුතේ මේ ජීවිතය ගැන. සමහර දවස්වලට රැට නිින්ද යන්නේ නෑ. තනියම ඇඳේ ඉද්දි දැනෙන පාළුව කාටවත් කියන්න බෑ. එදා රෑ අපි දෙන්න ගොඩාක් වෙලා කතා කර කර හිටියා. එදා ඉඳන් අපි අතර තිබුණ බැඳීම ටිකක් වෙනස් වුණා. මම නැන්ද ගැන වෙනදට වඩා සැලකිලිමත් වුණා. නැන්දත් මගේ දුක මකන්න පුළුවන් හැම දෙයක්ම කළා. අපි දෙන්න එකට ෆිල්ම් බැලුවා. එකට උයලා කෑවා. හවසට තේ බොන ගම පැය ගණන් කතා කළා. ටිකෙන් ටික මගේ හිතේ නිෂාදිව ඈත් වෙලා ඒ හිස්තැනට නැන්ද පිරෙන්න ගත්තා. සති 2කට විතර පස්සේ දවසක් හොඳටම වැස්ස. රෑ 8ට විතර කරන්ට් එකක් ගියා. මුළු පැත්තම කළුවරයි. එළියේ අකුණු ගහන සද්ද විතරයි ඇහෙන්නේ. මම සාලේ සෝෆා එකේ ඉද්දි නැන්ද හිටිපන්දම පත්තු කරගෙන ඇවිත් ටීපෝ එක උඩින් තිබ්බා. එළියේ වැස්ස නිසා හොඳටම සීතලයි. අද නම් හොඳටම වහිනව නේද පුතේ? නැන්ද මගේ එහා පැත්තෙන් වාඩි වුණා. ඉටිපන්දාම එළියේ නැන්දගේ මූණ හරිම ලස්සනට පෙනුණා. එයාගේ ඇඟේ දැවටුණු සුවඳ මගේ නහයට දැනුණා. "ඔව් නැන්දේ සීතලයි" මම කිව්වා. "ඔයාට සීතලද?" කියලා අහපු නැන්ද මට තවත් ටිකක් ලං වුණා. එයාගේ උරහිස මගේ උරහිසේ ගෑවුණා. මගේ ඇඟ ඇතුලේ අමුතුම හැඟීමක් දුවන්න ගත්තා. මේ ඉන්නේ මගේ නැන්ද නේද කියන එක මට මොහොතකට අමතක වුණා. "කවීෂ" නැන්ද මගේ දිහා බැලුවේ අමුතු බැල්මකින්. ඒ බැල්ම තිබුණේ දුකක් විතරක් නෙවෙයි ආරාධනාවක්. "ඇයි නැන්දේ?" මගේ කටහඬ වෙවුලුවා. "මට පාළුයි" නැන්ද කිඳිරුවා. "මට මේ පාළුව දරා ගන්න බෑ තවත්." මම નિરાයාසයෙන්ම නැන්දගේ අතක් අල්ලගත්තා. එයා අත අහකට ගත්තේ නෑ. ඒ වෙනුවට එයා මගේ ඇඟිලි එක්ක එයාගේ ඇඟිලි පටලවා ගත්තා. අපි දෙන්න එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන හිටියා. "නැන්දේ මටත් පාළුයි." නිෂාද ගියාට පස්සේ මම හිටියේ මෙරි. ඒත් දැන් මට දැනෙනවා ඔයා නිසා මම ආයෙ ජීවත් වෙනවා කියලා. මම හිතේ තියෙන දේ කිව්වා. නැන්ද එක පාටම මගේ පපුවට ඔළුව තියාගත්තා. "අනේ මන්ද පුතේ මේක හරිද වැරදිද කියලා මම දන්නේ නෑ. ඒත් මට තවත් මේ දුක උහුලන්න බෑ. මට ඔයාව ඕනේ." ඒ වචන ටික මගේ කනට වැටුණ ගම මගේ ඇඟේ ලේ රත් වුණා. මම නැන්දගේ මූණ උස්සලා එයාගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ ආශාවක් විතරක් නෙවෙයි
ලොකු ආදරයක් සහ යැදීමක්. මම හෙමි මගේ මූණ නැන්දගේ මූණට ලං කළා. කමක් නෑ නැන්දේ. අපි දෙන්නම තනි වෙලානේ ඉන්නේ. මම එහෙම කියලා නැන්දගේ නාලට හාදුවක් දුන්නා. නැන්ද ඇස් පියාගත්තා. ඊළඟට මම එයාගේ කම්මුලක් ගත්තා. නැන්ද මගේ බෙල්ල වටේ අත් දෙක යවලා මාව තදින් බදාගත්තා. කවීෂ එයා ආයෙත් කෙඳිරුවා. ඒ මොහොතේ අපේ හිතේ තිබුණ දුක, වේදනාව, තනිකම ඔක්කොම වාෂ්ප වෙලා ගියා වගේ දැනුණා. ඉතුරු වුණේ අපි දෙන්න විතරයි. මම නැන්දගේ එක්කුණා. අවුරුදු ගානකින් පිරිමි පහසක් නොලබපු නැන්දා පිපාසයෙන් හිටපු කෙනෙක් වගේ මගේ හාදුවට ප්‍රතිචාර දැක්වුවා. එයාගේ හුස්ම රස්නට මගේ මූණට වැදුනා. අපි විනාඩි ගානක් එහෙම හිටියා. මගේ එයත් නැන්දගේ ඇඟ පුරා දුවන්න ගත්තා. එයාගේ නයිටි එකට උඩින් මම එයාගේ පිරුණු ඇඟ අත ගාති නැන්දගේ ඇස්සි මට තුරුළු වුණා. අපි අපේ කාමරයට යමුද? මම හෙමින් ඇහුවා. නැන්ද වචනයක්වත් කිව්වේ නෑ. එයා මගේ අතින් අල්ලගෙන නැගිට්ටා. ඉටිපන්දම විතරක් පත්තු වෙන ඒ අඳුරු සාලේ මැදින් අපි දෙන්න නැන්දගේ කාමරයට ගියා. වැස්ස සද්දේ තාම එළියේ තිබුණා. කාමරේ ඇතුළ හරිම නිස්කලංකයි, සුවඳයි. කාමරයට ගිය ගම මම දොර වැහුවා. නැන්ද ඇද විට්ටමට හේතු වෙලා මගේ දිහා බලාගෙන හිටියා. මම එයා ළඟට ගිහින් ආයෙත් එයාව මේ පාර හාද ගොඩාක් දරුණු වුණා. අපේ හැඟි පාලනය කරගන්න බැරි තරමට ඇවිස්සලා තිබුණේ. මම ඔයාට ආදරේ නැන්දේ. මම දන්නේ නෑ මේක කොහොම වුණාද කියලා. ඒත් මට දැන් ඔයාව නැතුව බෑ. මම එයාගේ කාණ්ඩ කරලා කිව්වා. මටත් එහෙමයි පුතේ. මට අද රැයට මගේ පාළුව මකලා දෙන්න. මාව ඔයාගේ කරගන්න නැන්ද ආයාචනා කළා. අපි දෙන්න ඇඳට වැටුණා. එකිනෙකාගේ ඇඳුම් අපි දෙන්නට බාධාවක් වුණේ ටික වෙලාවයි. සීතල රැයක වැහි සද්දේ ඇස්සේ අපි දෙන්න එකිනෙකාගේ උණුසුම හුවමාරු කරගත්තා. නැන්දගේ ඇඟ හරිම මෘදුයි. එයා මාව බදාගෙන මගේ පිට හූරන ගම සතුටින් කෙදිරි ගෑවා. මම නැන්දගේ හැම අඟලක්ම රස විඳිද්දි එයා ලොකු සැනසීමක් ලැබුවා. එයා අවුරුදු ගාණක් තිස්සේ හිර කරගෙන හිටපු හැඟීම් ඔක්කොම එදා රෑ එළියට ආවා. කවීෂ, ඔයා මා පිස්සු වට්ටනවා. නැන්ද මගේ කොණ්ඩෙන් අල්ලගෙන මගේ මූණ එයාගේ පපුවට තද කරගත්තා. අපි දෙන්න එකට එකතු වුණා. ඒක ආත්මීය බැඳීමක් වගේ දැනුණා. එයාගේ පාළුවයි මගේ වේදනාවයි දෙකම ඒ එකතු වීමෙන් නැති වෙලා ගියා. අපි ආදරේ උපරිමයෙන් වින්දා. නැන්ද මගේ පහසෙන් තෘප්තිමත් වෙලා ඇස් පියාගෙන සතුටින් hina වුණා. මමත් එයාගේ ඇඟ උඩට වෙලා එයාගේ මූණ දිහා බලාගෙන හිටියා. හැමදේම ඉවර වුණාට පස්සෙත් අපි දෙන්න එකිනෙකා බදාගෙන රෙද්දකින් ඇඟ වහගෙන ගොඩාක් කලා කතා කර කර හිටියා. ඔයා මගේ හිත හැදුවා කවීෂ. මම හිතුවේ නෑ මට ආයි කවදාවත් මෙහෙම සතුටක් ලැබෙයි කියලා. නැන්ද මගේ පපුව උඩ ඔළුව තියාගෙන කිව්වා. මම මැරෙනකම් ඔයාට දුකක් දෙන්නේ නෑ නැන්දේ. අපි මේ රහස කාටවත් කියන්නේ නෑ. මේක අපේ විතරයි. මම එයාගේ හිසගෙස් අතරින් ඇඟිලි යවන ගමන් පොරොන්දු වුණා. එදා රෑ එළි වෙනකම් අපි දෙන්න එකට තුරුළු වෙලා නිදාගත්තා. පහුවදා උදේ නැගිටිද්දි නැන්ද හිටියේ මගේ තුරුලේ. එදා ඉඳන් අපි දෙන්න අතර තිබුණේ නැන්ද සහ පුතා අතර තියෙන බැඳීමක් නෙවෙයි. ඊට එහා ගිය තනි වුණු හිත් දෙකක් එකතු වුණු ආදරයක්. දැන් මට නිෂාද් ගැන මතකයක්වත් නැහැ. මගේ ලෝකෙ දැන් පීලා තියෙන්නේ නැන්දගේ ආදරෙන් විතරයි. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.